සුබ දවසක් හැමෝටම. පාපිසිරිදී ඇවිල්ලා තියෙනවා අලුත් කට් එක. ඔක්කොම තද පාට තමයි ගෙනල්ලා තියෙන්නේ මේ පාරත්. ඉතින් විශේෂ මතක් කිරීමක් තියෙනවා හැමෝටම. ගොඩ කට්ටිය කෝල් අරන් තිබුණා. සමහර ඒවට මට ආන්සර් කරගන්න බැරි වෙච්ච ඒවා තිබුණා. ගොඩාක් ගන්නවා මේ කෝල්. ඉතින් මම හැමෝටගෙම ඉල්ලනවා ආදරෙන් ඔයාලා කොහෙද කියලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න පාපිසිරිදී සම්බන්ධයෙන් කියලා. මම එතකොට WhatsApp එකෙන් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඉඩක් ලැබිච්ච ගමන් ෆොටෝ ටික දානවා. ඔයාලට විස්තර ටික මම WhatsApp එකෙන් මැසේජ් කරනවා. කෝල් අරගෙන ෆෝන් එක ආන්සර් කරන්න බැරි වුණොත් අනේ සමහරු මට බණිනවත් එක්කලා බැනලත් මැසේජ් දාලා තිබුණා. WhatsApp එකට කෝල් ගත්ත ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා. ඉතින් මම WhatsApp එකට මැසේජ් එකක් දානවා නම් ඕගොල්ලෝ කොහෙද කියලා මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. විස්තර ඔක්කොම දානවා WhatsApp එකට. හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා අනේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා. මොකද රෙදි ආව දවස් දෙක තුනේ ගොඩාක් බිසි. ලංකාව පුරාම බඩු දානවා, ගොඩ කට්ටිය කෝල් කරනවා, බඩු ඉල්ලනවා, ඕඩර් දානවා. ඉතින් ඒවා දාන්න ඕන. ඕගොල්ලොන්ගේ හැම පාර්සල් එකම අපි නම ලියන්න ඕනේ. එතකොට ස්ටේෂන් වලට ගෙනිච්චාම මෙතනින් දෙන ෆෝම් පුරවන්න ඕනේ. ඉතින් අනේ හැමෝගෙම ආදරෙන් නැවතත් ඉල්ලනවා ඔයාලා කොහෙද කියලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඉඩක් ලැබුණු හැම වෙලේකම ඕගොල්ලන්ට මැසේජ් කරනවා. දැනුත් මම ඔයාලා ගත්තු කෝල් වලට ඒ කියන්නේ කොටසකට මම කතා කරා. ඒ තරමට තියෙනවා ආන්සර් කරගන්න බැරි වෙච්ච ඒවා. අනේ හැමෝගෙම ඉල්ලනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මට බනින්න එපා ඕගොල්ලෝ මේ කෝල් වලට ආන්සර් කරේ නෑ කියලා. මොකද යවන්න තියෙන පාර්සල් ප්‍රමාණය වැඩි, ඕඩර් වැඩි. එතකොට ඒගොල්ලොන්ගේ පාර්සල් අපි උර කරන්න ඕනේ, පාර්සල් නම් ලියන්න ඕනේ. ඒ නිසා ඉතින් බනින්න එපා කෝල් අරගෙන ආන්සර් කරගන්න බැරි වුණොත් එහෙම බැරි වෙලාවත්. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ පුළුවන් හැම අවස්ථාවකම හැමෝටම මැසේජ් කරනවා. රෑට හරි මම රිප්ලයි කරනවා ඕගොල්ලොන්ට මේ ඔයාලගේ අහලා තියෙන විස්තර වලට. ඒ හින්දා අනේ මේ මොකුත් හිතන්න එපා. මොකද ගොඩාක් මේ දවස් ටිකේ බිසි. මොකද පාට ඇවිල්ලා තියෙන්නේ. ගොඩ කට්ටිය පාට ඉල්ලුවේ. ඉස්සරහට සීසන් එක එන්නේ. ඉතින් පාට රෙදි තියෙනවා. ඕඩර් එකක් දාන්න පුළුවන්. මම WhatsApp නම්බරේ මතක් කරන්නම්. 070යි 56යි 38යි 263. ඒ නම්බරේට ඕගොල්ලෝ මැසේජ් එකක් දාන්න. ඔයාලා කොහෙන්ද කියලා මට මැසේජ් එකක් දාන්න පාපිසිරිදී සම්බන්ධයෙන් කියලා. එතකොට මම ඕගොල්ලන්ට සම්පූර්ණ විස්තර ටික දානවා WhatsApp එකට. ඉතින් කෝල් අරගත්තු හැමෝගෙම සමාව ඉල්ලනවා. අනේ කතා කරන්න බැරි වුණාට සමාවෙන්න. මේ මොකද බිසි මේ දවස් ටිකේ ගොඩාක් රෙදි යවන්න තියෙන පාර්සල් ප්‍රමාණය වැඩි. ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්න ඕන කෝච්චියෙන් බඩු එවන කට්ටියට තැපෑලෙන් දාන පාර්සල් ඊයේ දාන්න බැරි වුණා. සඳ හෙට දානවා. කෝච්චියෙන් දාන කට්ටියට පාර්සල් දාපු කට්ටියට පොඩි ප්‍රමාදයක් ඇති වෙයි. මොකද මේ වැලිකන්දෙන් පාර්සල් එන බඩු කෝච්චිය පොඩ්ඩක් කැඩිලා කියලා තමයි අපිට ආරංචි උනේ. දවස් දෙකක් තුනක් යයි කිව්වා ඕගොල්ලෝගේ පාර්සල් එන්න. ඉතින් ඒ ප්‍රමාදයට සමාව ඉල්ලනවා. අපේ ඉෂුව එකක් නෙමෙයි. අපි බඩු දාලා තියෙන්නේ. ඒගොල්ලෝගේ ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් හැමෝගෙම සමාව ඉල්ලනවා කෝල් වලට ආන්සර් කරන්න බැරි වෙච්ච හැමෝටම. ඉතින් WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා තමයි ආයෙම කියන්න තියෙන්නේ. ඉතින් ගිහිල්ලන්නම් ඔක්කොම තද පාටවල තමයි ගෙනල්ලා තියෙන්නේ පාපිසි වලට. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට දැම්මම කතා කරලා ඕඩර් එකක් දාන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම.